බලන්න ටියුට් එකේ ගුරුත්වය යටතේ සිරස් චලිතයේ පළවෙනි ගානේ බලන්න. ඒකේ තියෙනවා අංශුවක් බිම් මට්ටමේ සිට 60 ms ඍණ 1 ප්‍රවේගයකින් සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කෙරේ. එතකොට අංශුවක් එක පොළවේ තියෙන්නේ. පොළවේ තියලා යම් u කියන ආරම්භක ප්‍රවේගයක් ඒක 60 ms ඍණ 1 ප්‍රවේගයකින් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. එතකොට ඒක තමයි ආරම්භයේදී කියලා තියෙන්නේ. එතකොට මෙහෙම චලිතයක් වුණාට පස්සේ අපි හැමෝම දන්නවා මේක සිරස් ඉහළට එවන්නකොට සිරස් චලිතයේදී අනිවාර්යයෙන්ම බලපානවා පහළට තියෙන ගුරුත්වජ ත්වරණය. එතකොට මෙයා ඒ පහළට තියෙන අනිවාර්යයෙන්ම ගුරුත්වජ ත්වරණය කියන එක. ඒක g. එතකොට ඒ ත්වරණය සමානයි g වලගේ වෙන්නේ 10යි ms ඍණ 2. ඒක හැමතිස්සෙම පල්ලෙහාට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙහෙම චලිතයක් යනකොට මම චලිතේ පොඩ්ඩක් විස්තර කරන්නම්. මේකේ ගුරුත්වාකර්ෂණ චලිතයකදී මෙයාව යම්කිසි ආරම්භක ප්‍රවේගයෙන් උඩට ප්‍රක්ෂේපණය කරාම එයා මෙන්න මේ මන්දනය යටතේ මෙයා චලනය වෙන්නේ මේ පැත්තට. මේ පැත්තට ආරම්භක ප්‍රවේගයන් දුන්නේ. එතකොට මෙයා චලනය වෙන්නේ උඩ අතට. එතකොට මේ ත්වරණයේ තියෙන පහළට නිසා මෙයා උඩට මන්දනය වෙනවා. මන්දනය වෙනකොට මේ u මේ 60 කියන එක අඩු වේගෙන තමයි උඩට යන්නේ. උඩට අඩු වේගෙන ගිහලා කොයිලා වැහැටික බිඳුව වෙනවා. බිඳුව වෙන දැනට මේක තවදුරටත් යන්නේ නැහැ. එතනදී මේක නතර වෙනවා. වස්තුව නතර වෙනවා. එතකොට එතනදී ප්‍රවේගය වෙන්නේ බිඳුව උඩට. ඒ පාරේ එතනට ගිහිල්ලා නතර වුණාට පස්සේ මේ ත්වරණය කියන එක පල්ලෙහාට බලපාන යාට. හරි මොකද වෙන්නේ? ඒ ත්වරණ නිසා නැවත එයා ආරම්භ වෙනවා පල්ලෙහාට චලනය වෙනවා. එතකොට ඒ චලනයේදී ආරම්භ වේගයේ පල්ලෙහාට වෙන්නේ බිඳුවයි. එයා බිඳුව වෙනවා මෙන්න පල්ලෙහාට චලනය වෙනවා. ආයි වේගය වැඩි කරගෙන යනකොට පොළවේ ගැටෙනවා. ඒක තමයි සරලවම චලිතය වෙන්නේ. ඒකට චලිතය ආරම්භයේදී u වේගෙන් ගිහිල්ලා උඩම තැනට ගිහිල්ලා වේගෙ බිඳුව කරගෙන නැවතත් පල්ලෙහාට එනවා. ඔබ තමයි චලිතය වෙන්නේ. හරි. අපි දැන් බලමු මොකක්ද අහන්නේ කියලා. ඒකේ පළවෙනි කොටසේ අහනවා ඒ උපරිම උස එළඹීමට ගන්නා කාලය කුමක්ද? හරි. උපරිම උස එළඹීමට ගන්නා කාලය ඇහුවම උපරිම උස කියලා කියන්නේ මෙතන. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුව වෙනකන් යන තියෙන උපරිම උස. හරි. එතකොට එතනදී ඒ සඳහා ගතවන කාලය තමයි මේකේ අහලා තියෙන්නේ. අපි බලමු. අපි චලිතය පොඩ්ඩක් බලමු. හරි. උපරිම උස දක්වා චලිතය. හරි. උපරිම උස දක්වා චලිතය. ගත්තාම මෙතන ඉඳලා මේ අවස්ථාවේ ඉඳලා මේ අවස්ථාවට හරි. එතකොට එතනදී u ආරම්භක ප්‍රවේගය ඒක වෙන්නේ උඩට 60යි u 60යි. හරි. මෙහෙම හැමතිස්සෙම u මේ අදාළ චලිතයට අදාළව u v a t දාගෙන අදාළ සමීකරණය දාලා මේක හදාගත්තොත් හොඳයි. ඒක පැටලෙන්නේ නැහැ. පොඩි වෙලාවක් ගියාට පැටලෙන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ එහෙම දාගන්නතෝ සූත්‍ර කෙලින්ම දාලා හදාගන්න හැකියාවක් තියෙනවා. මුල් අවස්ථාවේදී මේ විදිහට කරගත්තම පැටලෙන්නේ නැතුව ගානට යන්න පුළුවන්. අතන මේ චලිතේට මෙතන මේ දක්වා විතරයි. උපරිම උස දක්වා චලිතේ u කියන්නේ 60යි. v කියලා කියන්නේ අවසාන ප්‍රවේගය. එතනදී බිඳුව වෙනවා. v බිඳුවයි a ත්වරණය වෙන්නේ මේ පැත්තට 10යි. ඒ කියන්නේ දැන් මේ චලිතේ මෙහෙට අපි සලකන්නේ උපරිම උස දක්වා චලිතේට. ඒ කියන්නේ මේ පැත්තටනේ. ඒ කියන්නේ මේක ඍණ 10යි. උපරිම උස දක්වා කියන්නේ මේ ඉඳලා මේ පැත්තට චලිතය. ඒකට මේ පැත්ත ඍණ 10යි. එතකොට ඔන්න මේ තුන දන්නවා. ඊට අමතරව එතන අහන පළවෙනි එකේදී කාලය කොහොමද කියලා. t ඒක තමයි අහන්නේ. ඒක හොයන්න ඕනේ. හරි. ඊට පස්සේ මේක හොයන්න අපි දැනට අපි සමීකරණ ටික මතක වෙන නිසා මම මේක ලියා ගන්නවා. p = u ධන at සරලම සමීකරණය. ඊට පස්සේ ඊගාවට සරලව තියෙන s =
වර්ග සමානයි u වර්ග ධන 2as ඔය සමීකරණ ඔය ටික තවත් ඔය ටික ටික දවසක් ගියම පස්සේ ඔය මතක හිටිනවා පාඩම් කරන්න දෙන්න නෑ මේක මම පාඩම් කරන එක නිර්දේශ කරන්නේ කටපාඩම් කරලා හදන එක. නමුත් මේ වගේ දේ ගණන් වලදී මේ සමීකරණ ටික මූලධර්ම වලින් යනකොට වඩා මේ සමීකරණ ටිකෙන් දාන එක ගොඩක් වෙලා විතර කරගන්න පුළුවන්. හැබැයි ඒ දානකොට මේ සමීකරණ ඇවිල්ලා තියෙන මූලධර්ම වලින් කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න සාමාන්‍ය දැනීමක්. ඒකට ඒක ගැටලුවක් නෑ. හරි. අපි බලමු මේකට මොකක්ද උපරිම උස දක්වා චලිතයට මේ t හොයාගන්න මොකක්ද කරන්න කියලා. හරි. මෙතන u තියෙනවා, b තියෙනවා, a තියෙනවා, t හොයන්න ඕනේ. ඒ කියන්නේ t ඇතුළත් වෙන්න ඕන සමීකරණයට. එතකොට ඇතුළත් නොවෙන්න ඕනේ. මෙතන නැත්තේ s. එතකොට s ඇතුළත් නොවන සමීකරණ හොයාගත්තා ලේසි. ඔන්න බලන්න. මෙන්න මේ යට සමීකරණ තුනේම s තියෙනවා. එහෙනම් මේ උඩ සමීකරණ තමයි මේකට දාගන්න ඕනේ. එහෙනම් එතනදී දාන උපරිම උස දක්වා චලිතයට ඔන්න ඉහළට දාමු අපි v සමානයි u ධන at. t හොයන බලාපොරොත්තු තමයි ඒක දැම්මේ. එතකොට v කියලා කියන අවසාන වේගය බිඳුවයි. u කිව්වේ 60යි. a කියලා කියන්නේ ඍණ 10 ඉහළට නිසා. ගන්න ඍණ 10. වතාවක් t තමයි ආන්නේ. මොන බලන්න. මෙන්න මේ 10t මෙහෙට අරන් ගියාම ධන 10t වෙනවා. හරි. 10t සමානයි 60යි. ඔන්න t කියලා කියන්නේ 60 10න් බෙදුවම තවතර 6යි. හරිනේ. ඕකේ. ඊට පස්සේ හරි. දැන් අහනවා ඊළඟ කොටසේ ඒ එළඹෙන උපරිම උස මොකක්ද? උපරිම උස එළඹෙන කාලේ ඊට පස්සේ උපරිම උස. දැන් මෙන්න මේ උස අහන්නේ. එහෙනම් මෙතනදී උපරිම උස දක්වා චලිතයේදී එසුත් අහනවා. එස් තමයි අහන්නේ. කියන්නේ උපරිම උස දක්වා චලිතයේදී මේ උපරිම උස තමයි එස් කියලා කියන්නේ. විස්ථාපනය. දැන් මේකෙදි මේ එසුත් හොයනවා. එතකොට එස් හොයනකොට අපිට පුළුවන් අපි දැන් මේ පහම ඇතුළත් සමීකරණයකින් හොයන්න පුළුවන්. නමුත් t කියන එක අපි දැන් බාගත් එක. පුරුද්දක් විදියට බලා ගන්න කරන්න දේවල් නැත්තම් කරන්නම දෙයක් නැත්තම් කරන්න දෙයක් නැහැ. නැත්තම් මේ t ඇතුළත් නොවන විදියට ගන්න බලන්න හැමතිස්සෙම. මොකද t කියන එක අපි පස්සේ හොයාගත්ත දෙයක් නිසා බැරි වෙලාවක් t කියන එක අපි වැරදි උත්තරයක් නම් ආවේ ඒ උත්තරය යොදාගෙන මේ ඊළඟ එක හොයාගන්නකොට ඒක වැරදුනොත් මේකත් වරදිනවා. හරි. වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒක වැරදුනොත් අරකට වරදිනවා. ඒ හින්දා මේක ඇතුළත් නොවන විදියට ගන්න එක තමයි වඩා සාධාරණ වෙන්නේ. එහෙම කරන්න බැරි වෙලාවක් තියෙනවා. බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. පුළුවන් වෙලාවට මේ විදියට කරන්න. ඒත් අපි වැරදි අවම වෙන විදියට තමයි වැඩි කරන්නේ. හරි. අපිට වරදි වෙනවා නේද? හරි. එතකොට t ඇතුළත් නොවන විදියට මේ පහෙන් ගන්නවා නම් t ඇතුළත් නොවන සමීකරණ තමයි ගන්න. එතකොට මේ උඩ තුනේම t තියෙනවා. අවසාන එක තමයි දාන්න ඕනේ. එහෙනම් මෙතනදී දාමු අපි ඉහළට. හරි අවසාන එක v වර්ග සමානයි u වර්ග ධන 2as ඔය සමීකරණේ දාමු. එතකොට v වර්ග ධන බිඳුව උඩට උපරිම උස දක්වා චලිතයේදී u වර්ග කියන්නේ 60 වර්ගය. 60 වර්ගයේ ධන 2as 2as. එතකොට 2a කියලා කියන්නේ ඍණ 10යි. වතාවක් s තමයි අහන්නේ. s තමයි අහන්නේ. දැන් අපි බලමු මෙතන එනවා ඍණ 20is. ඍණ 20is මෙහෙට අරන් ගියාම විධාන 20is. හරි. මෙතන එන්නේ 60 වරක් 60 3600යි. ඔන්න s විස්ථාපනය හොයාගන්න පුළුවන්. මේ බිඳුවකට බිඳුවක් අකුරු කරාම 360 බෙදීම 2 කියලා කියන්නේ 180යි. මොනවාද මීටර වලින් එන්නේ. මොනවද දැන් අපි මේක රචනා ගන්නක් හින්දා පොඩි වාක්‍ය දෙකක් දාගමු. පළවෙනි කොට මේකේ පළවෙනි කොටසේ අහන්නේ උපරිම උස එළවීමකට ගන්නා කාලය. ඔන්න ඒක අපි දාගමු. මේ විදිහට උපරිම උස එළවීමට කාලය කීයද කාලය සමානයි වෙන මේක තප්පර 6යි නේද 6යි තප්පර නෝපා උත්තරේ හරි ඊට පස්සේ දෙවෙනි උත්තරේ කොහොමද දාගමු
මීටර 180යි. මොකක්ද දාගත්තා. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස අහනවා එය නැවත බිම වැටීමට ගන්නා කාලය කුමක්ද කියලා. අන්න එය නැවත බිම වැටීමට ගන්නා කාලය. ඔන්න බලන්න. ඒකට අපි චලිතය වෙනස් වෙනවා. දැන් උපරිම උස දක්වා චලිතය තමයි දෙන්නේ. එය නැවත බිම වැටීමට ගන්නා කාලය ගන්න දැන් මේ උපරිම උස සිට චලිතය. උපරිම උසේ සිට බිම දක්වා චලිතය. හරි වෙනම චලිතයක් ආයි වෙනම තමයි විස්තර කරගන්න. අපි දැන් ඉතින් දාගමු මේ චලිතය ගැන ලියන්න බලාගෙන උපරිම උස සිට හරි පොළව දක්වා චලිතය. අනේ චලිතය සලකමු. හරි ඊට පස්සේ ඔය චලිතය සලකලා බලමු අපි මෙතන ඉඳලා මෙතනට එනකොට චලිතය. හරි එතනදී u කියලා කියන්නේ මේ උඩදී ප්‍රවේගය. පටන් ගන්න ප්‍රවේගය බිඳුවයි. මොකද නිශ්චලතාවයෙන් මේ උඩටම ගියාම වස්තුව නිශ්චල වුණා. නැවත මේ පැත්තට එන්න පටන් ගන්න පළවෙනි බිඳුවෙන් තමයි පටන් ගන්න. හිමි නැවතිලා උඩම ගියා නැවතුණා. නැවතුන ගමන් ආයෙ මෙහෙට හැරෙනවා. එතකොට බිඳුවෙන් තමයි පටන් ගන්න. එතකොට u බිඳුවයි. හරි එතකොට u බිඳුවයි a ත්වරණය කියලා කොයි වෙලාවෙත් පල්ලෙහාට 10යි. දැන් මෙතන පල්ලෙහාට සලකන නිසා හරි පල්ලෙහාට සලකන නිසා මෙතන 10යි. මොකද මේ අවස්ථාවේදී පල්ලෙහාට තමයි දිශාව සලකන්නේ. මේ අවස්ථාවේදී දිශාව සලකන්නේ උඩට. හරි. එතකොට පල්ලෙහාට මේක 10යි. ධන 10යි. හරිද? තොරණය හරි. ඊට පස්සේ එතනදී අහන්නේ මොකද්ද? හරි. අහන්නේ ඒ නැවත බිම වදින ප්‍රවේගය තමයි අහන්නේ. නැවත බිම වැටීමට ගන්න කාලය අහන්නේ. සෝරි. කාලය තමයි අහන්නේ. මොන කාලය? එතකොට මොකද කරන්නේ? හරි. බිම වැටීමට ගන්න කාලයනේ. අපි ඉස්සෙල්ලා හොයාගත්තා උපරිම උස මොකක්ද කියලා. එතකොට ඒ උපරිම උසේ ඉඳලා බිමට වැටෙනවා කියන්නේ ඒ උසම තමයි මේ විස්ථාපනයට එන්නේ. පැහැදිලි නේද? ආරම්භයේදී ඉස්සෙල්ලා චලිතෙදී මේකෙදී උපරිම උස හොයාගත්තා නම් 180යි කියලා. එතකොට මේ 180 තමයි ආයි මෙහා පල්ලෙහාට වැටෙනකොටත් වැටෙන විස්ථාපන 180 තමයි. එහෙනම් මෙතනදී උපරිම උස සිට පොළොව දක්වා චලිතයට S වෙන්නේ අර කෙනාම තමයි. හරිද? අන්න ඒක පොයින්ට් එක. අන්න ඒක දාගන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න හතර තියෙනවා. මේ හතර ඇතුළත් වෙන විදිහට සමීකරණ ගන්න ඕනේ. හරි. මෙතන නැත්නම් මොකද v u තියෙනවා a තියෙනවා t තියෙනවා s තියෙනවා. v නැති එකක් අතරින් ගන්නවා. v නැති එකක් මෙතනින් ගන්නවා කියන්නේ v නැති එකක්. මෙන්න මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා v. මෙන්න මේ තුන්වෙනි එකේ තමයි v නැති. එහෙනම් මේ චලිතයට දානවා අපි. හරි. මේ චලිතයට දානවා 15ට. S සමානයි ut ධන භාගයයි at වර්ගය. ඔය සමීකරණය දානවා. හරි. එතනදී S වෙන්නේ 180යි u බිඳුවයි ධන භාගයයි a කියලා කියන්නේ 10යි 15ට t තමයි අහන්නේ t වර්ගය. මොකද වෙන්නේ? මොන බලන්න. මේ 10 මේ දෙකෙන් බෙදෙනවා. එතකොට 5ක් වෙනවා. 5ක් වෙනවා. හරි. 5ක් වුණාම මේක 185න් බෙදන්න. ඊට වඩා ලේසි මේ 10 භාගෙ බෙදන්න නැතුව මේ බිඳුව අයින් වුණාම බිඳුව අයින් වෙනවනේ. හරි. ඊට පස්සේ තියෙන පද දෙකයි. හරි. මේ 10න් මේ 180 බිඳුව අයින් කරනවා. මෙන්න මේ 10න් මේ 180 බිඳුව අයින් කරනවා. මේක අයින් වුණානේ බිඳුව මෙතන බිඳුව නිසා මේ පදේ අයින් වෙනවා. එතකොට මේ පද දෙක විතරයි දෙපැත්ත තියෙන්නේ. මෙන්න මේ 10 බිඳුවට මෙන්න මේ 180 බිඳුව අයින් කරනවා. අයින් කළා මේ දෙකෙන් මෙහෙට හරස් ගුණ කරනවා. එතකොට මේ 18 දෙකක් වෙනවා 36යි. එතකොට t වර්ගෙ වෙන්නේ 36යි පොතේ. හරිද? එහෙම පොඩ්ඩක් යන්න සරල ස්වරූපයකට. t වර්ගය වෙන්නේ 36යි. හරි. ඊට පස්සේ මේක වර්ගමූලය ගත්තොත් අපි දන්නවා 36 වර්ගමූලය කියලා කියන්නේ 6යි. t කියන්නේ 6යි. තප්පර. ගණිතයේදී සාමාන්‍යයෙන් මේ වගේ එක වර්ගමූලය ගන්නකොට හරි. එතකොට මුලින්ම අපි t කියන එක වුණා මේකෙන් මේ t කියලා ගන්නෙ 36 වර්ගමූලය. මේ වර්ගමූල ගන්නකොට මේකේ ධන හෝ ඍණ කියලා දෙකක් තියෙනවා පුතේ. ගණිතයේදී සාමාන්‍ය ගණිතයේ. නමුත් උසස් භෞතික විද්‍යාව කියලා. හින්දා මේක ගොඩක් වෙලාවට කාලයක් නිසා කාලයක් කවදාකවත් ඍණ වෙන්න බෑනේ. ඒ නිසා අපි මේක ඍණ ඍණාගේ අයින් කරලා ධනාගේ විතරයි අරන් තියෙන්නේ. මෙතන පොඩ්ඩක් ඒක මතක තියාගන්න. එහෙම එකක් තියෙනවා. වර්ගමූලයක් ගන්නකොට ධන හෝ ඍණ කියන එක දෙකම අපි සලකන්නේ.
නමුත් මෙතනදී අපි ඍණ සලකන්නේ කාලයක් නිසා මේක ධන එක විතරක් සලකනවා. හරි ඕකේ. දැන් මේක අපි t හොයාගත්තා. එතකොට උපරිම උස ඉඳලා පොළවට එනකම් කාලය t හොයාගත්ත තප්පර 6යි කියලා. හරි පොඩි විශේෂණයක් තියෙනවා. අපි උපරිම උස දක්වා චලිතයේදී t උනේ 6යි උඩට. දැන් මේකත් 6 වුණානේ. එතකොට බලන්න මේක නිකන් අපිට පොඩි දෙයක් වෙනවා. මේ වගේ චලිතවලදී කිසිම බාහිර බලයක් මේ සම්පූර්ණ චලිතය යෙදුන්නේ නැති වුණොත් එතකොට මොකද මේක සමමිතිකයි නේද? ඉතින් බලන්න හරි සමමිතිකයි. උඩට ගියා නම් යම්කිසි ප්‍රවේගයකින් යම්කිසි කාලයක් ගියා නම් ඒ කාලෙම තමයි යටත් යන්නේ. එහෙනම් මේක සමමිතික බව තියාගෙන ඔයාලට පොඩි දෙයක් මේක නිකන් හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැන් ඊළඟ කොටසේ අහනවා. ඒ නැවත බිම වදින කරන කාලය හෙව්වා. ඒ නැවත බිම වදින ප්‍රවේගය මොකක්ද කියලා. ඒ නැවත බිම වදින ප්‍රවේගය. එතකොට මේ කාලයක් මේ කාලෙම ගියා නම් ඒ නැවත බිම වදින ප්‍රවේගයක් මේ ඉස්සලා ආරම්භ කරේ 60න්. 60න් කියලා බිඳුව වෙලා 60න් කියලා තප්පර 6ක් උඩට ගියාම බිඳුව වුණා. 180ක් තමයි උඩට ගියේ ස්ථාපනේ. ඒ 180 නැවත පොළොවට වැටෙනකොට ඒකටත් ගියේ තප්පර 6ක්. එතකොට මේ යූම සමහර විට මේ බිම වදින ප්‍රවේගයත් වෙනම මේ සමමිතිකරණ. 60න්ම මේක වදින්න ඕනේ. සමමිතිකරණ. අපි චුට්ටක් බලමු ඒකත් එක්ක. සූත්‍ර දාලා බලලා අයිඩියා එක ගන්න. අයිඩියා එක ගත්තට පස්සේ ඔයාලා නිකන් කෙටි ප්‍රශ්න වලදී බහුවර්ණ වලදී වගේ නිකන් ඒක ගෙස් කරලා දාන්න පුළුවන්. හරි. එතකොට ආයි නැවත හදන්න ඕනේ. ඔයා දන්නවා. එතකොට මේ ඒක එහෙම වුණොත් සාමාන්‍යයෙන් ගුරුත්වාකර්ෂණ විද්‍යාවට සමමිතික විදියට ගන්න පුළුවන්. හරි අපි බලමු එකත්. එතනදී දැන් මේකේ v හොයන්න ඕනේ. ඊළඟ කොටස. හරි පොළවේ වදින ප්‍රවේගය හොයන්න ඕනේ. ආපහු වැටුනට. එතකොට එතන හොයන්න මම කිව්වා මේ t කියන එක පස්සේ හොයාගත්ත එකක් ඉන්න මේ t ඇතුළත් නොවන විදියට ගමු. මේකේ තියෙනවනේ පුතේ. u තියෙන මේ තියෙන s තියෙනවා. එහෙනම් t ගන්න ඕනේ. එතකොට t ඇතුළත් නොවන එක කියලා කියන්නේ මෙතනින් මෙන්න මේ උඩ තුනේම t කියනවා. යටම එක ගමු. හරි. ඒක දාමු අපි වෙන පාටින් ගන්න. පහළට v වර්ග සමානයි u වර්ග ධන 2 as. හරි ඔන්න සමීකරණය දාමු. v වර්ග v තමයි අහන්නේ. v වර්ග සමානයි u කියලා කියන්නේ උඩේ ඉඳන් බිඳුවයි ධන 2යි වැඩි කිරීම 10යි s කියලා කියන්නේ 180යි. හරි. එතකොට මෙතන එනවා 2s 180 10න් වැඩිම 1800 දෙකින් වැඩිම 3600ක් කියලා. v වර්ගය. හරි. එතකොට එතනින් අපිට v ගන්න පුළුවන් 3600 වර්ගමූලය. 3600 වර්ගමූලය කියලා කියන්නේ පැහැදිලිව පේනවා අපිට 36 කියන්නේ 6 වර්ගමූලය. 100 කියලා කියන එක 36 වැඩි කිරීම 100 වගේනේ. 36 කියලා කියන්නේ 6 වර්ගමූලය. 100 කියලා කියන 10 වර්ග. එතකොට මේක අනිවාර්යෙන් 6යි 10 කියන 60යි. 60 වරක් 60 තමයි අනිවාර්යෙන් 3600. මේ විදිහට අපිට හිතා ගන්න. නම් ඔන්න උත්තරේ වෙන්නේ 60යි. එතකොට 60යි ms ඍණ 1. හරි. හරි නේද බලන්නකො අපි නිගමනයේ හරිනේ. මේ ගියත් 60කින් ඇවිල්ලා තියෙන 60කින් ඒක සමමිතිකයි. එතකොට බහුවර්ණ වලදී දැන් ඔන්න ඉස්සරහට වාර සාක්ෂ්‍ය පරීක්ෂණාත්මකව ඔප්පු කරා. කිසිම හැබැයි මේක මේ එනතන බාහිර බලය දෙන්න බෑ. උඩදී යම් කිසි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරා නම් ගුරුත්වයට තියෙන තමයි උඩට ගිහිල්ලා පල්ලෙහාට වැටෙන්න ඕනේ. හරි. ඔන්න මොකක් හරි මේකකින් මේකට බාහිර බලයක් තියෙනවා නම් සිරස්ව හරි සිරස්ව. එතකොට ඒක සත්‍ය වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් මේ වගේ චලිතයකදී ඔන්න වගේ ගන්න පුළුවන්. හරි. දැන් බලමු. v හරි v හොයාගත්තා. දැන් එතනදී අපි මේ පොඩි වාක්‍යයක් දාගමු. ඒක ඇවිත් තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේදී එය නැවත බිම වැටීමට ගන්නා කාලය. නැවත බිම වැටීමට කාලය සමානයි කියදුනේ. නැවත බිම වැටීමට කාලය. දැන් මේක අහන්නේ නැවත බිම වැටීමට කාලය කියන්නේ සම්පූර්ණ චලිතයේදී. මේ 6 නෙමෙයි පුතේ. අන්න ඒක තමයි හොඳම කරුණ. අපි මේ ගාන හැදුවා සමහර විට අන්තිම උත්තරේ ලකුණු ලැබෙන්න පුළුවන්. ඒක ලකුණ හරි. සමහර විට මේ ගානට මේ ලකුණු බෙදනකොට මෙන්න මේ සමීකරණ දාලා මේ ටිකට ලකුණු 3 දෙනවා. අන්තිම උත්තරේටත් ලකුණක් දෙනවා. බලන්න පුතේ මේ අපරාධ මේ අන්තිම උත්තරේ. ඒක පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ.
මෙතන මේ සම්පූර්ණ චලිතය තමයි මෙයාලා මේ කියන්නේ. නැවත බිම වැටීමට කාලය. කියන්නේ උඩ ගිහලා නැවත බිම වැටීමට කාලය. එතකොට අපි අමතක වෙලා මේ 6ම දැම්මොත් මොකද වෙන්නේ? උත්තරේ හරියන්නේ නැහැ නේ. එතකොට නැවත බිම වැටීමට කාලය කියලා කියන්නේ උඩ යන තප්පර 6ක් ගන්න ඕනේ. මෙතන ඉඳලා තප්පර 6ක් උඩට ගියා. ආයි තප්පර 6ක් බිමට ගියා. නම් 6 6 12ම තමයි ඉන්නේ නැවත බිම වැටීමට කාලය. නැවත බිම වැටීම. උඩ ගිහලා නැවත බිම වැටීමට කාලය. එහෙනම් මේ 6යි 6යි 12 තමයි මේකට උත්තරේ. තප්පර 12යි. අනිවාර්යෙන්ම ඕකේ. හරි. අනිවා මේව කරගන්න. ඊට පස්සේ හතරවෙනි කොටස එය නැවත බිම වදින ප්‍රවේගය. හරි. නැවත බිම වදින ප්‍රවේගය. නැවත බිම වදින ප්‍රවේගය කියලා කියන්නේ ඔන්න u වලින් මෙහෙට ගියා 60කින් පල්ලෙහාට 60කින් වදිනවා. එතකොට නැවත බිම වදින ප්‍රවේගය කියලා කියන්නේ පහළට දිශාවත් එක්ක දාන්න සමානයි පහළට 60 ms ඍණ 1. මොකද දන්නවද මේ සම්පූර්ණ චලිතය වෙන අපි සලකන්නේ. හරි අපි සම්පූර්ණ චලිතේ උඩට කියලා දැන් චලිතය දැම්මොත් අර ඍණ 60ක් දාන්න ඕනේ. ප්‍රවේගයක් නෙවෙයි කියන්නේ. ප්‍රවේගය කියන්නේ අනිවාර්යයෙන් දෛශික රාශිය. ඒක එක්ක මේ දිශාව දාන්න ඕනේ. එහෙම නැත්නම් ඍණද ධනද කියලා දාන්න ඕනේ. අපි මේ දිශාව නොදා දැම්මනම් ගොඩක් වෙලාවට සම්මත වෙන්නේ ආරම්භක දිශාව. දැන් මේ චලිතයේ ආරම්භක දිශාව වෙන්නේ උඩට. එහෙනම් මේ දිශාව නොදා දැම්මොත් වඩාත් සාධාරණ වෙන්නේ ඍණ 60යි කියලා දැම්මොත්. නමුත් අපි මේ දිශාව පල්ලෙහාට දැම්මොත් 60යි කියලා දැම්මොත් ලකුණු හම්බ වෙනවා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ දිශාව නොදා 60 දානවා නම් එක්ක ඍණ 60ක් කියලා දානවා. එතකොට ඒගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් මෙයා රෙෆර් කරලා තියෙන්නේ. කියන්නේ සලකලා තියෙන්නේ මේ ආරම්භයේ චලිතය. මෙන්න මේ පැත්තට ආරම්භය තමයි ආරම්භක දිශාව තමයි දිශාව කියලා අරන් තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ. ඒක තමයි සම්මත විදිය. එහෙම නැත්නම් මේ වගේ දිශාවක් එක දැම්මොත් ඒත් කිසි ගැටලුවක් නෑ. මොන දෛශිකයක් පහළට 60 ගැටලුවක් නෑ. හරි. එතකොට කොහොම තමයි ඔය හතර හදන්නේ. ඊට පස්සේ චලිතය අරබා තප්පර 60කට පසු අංශුවේ ප්‍රවේගයේ විස්ථාපන ත්වරණය ගිය දුර සාමාන්‍ය වේගයේ සාමාන්‍ය ප්‍රවේගය මොකක්ද කියලා අහනවා. ඕක හදන්න කලින් මම මේක පොඩ්ඩක් මකා ගන්න ඕනේ. මේක බෝඩ් එක පිරලා තියෙන්නේ ඉඩ නැහැ. හරි. එතකොට මම දන්නවා උපරිම උස යන්නයි කාලයයි ආයි පහළට යන කාලයයි මේ 60 වුණා. එතකොට මම මේ පැත්ත මකා ගන්නවා. දැන් ඊළඟ එකේ අහන්නේ පස්වෙනි කොටසදී අහනවා. ඒ චලිතය ආරම්භ තප්පර 8කට පසුව ඔන්න ඊළඟ එක අහමු. චලිතය ආරම්භ අතයි s තප්පර 8කට පසුව. මෙන්න මෙතනදී පොඩි අදහසක් තියෙනවා අපිට මේ මෙතනදී වස්තුව කොහෙද තියෙන්නේ කියලා. චලිතය ආරම්භ තප්පර 8කට පසුව මේ වස්තුව කොහෙද තියෙන්නේ කියලා පොඩි අවබෝධයක් තියෙනවා. හරි. බලන්න අපි මේකෙන් හොයාගත්ත උපරිම උස එළඹීමට කාලය තප්පර 6යි. සම්පූර්ණ බිමට වැටෙන කාලය තප්පර 12යි. එහෙනම් 6ක් ගිහිල්ලා ඉතුරු 6 තමයි මෙහෙට යන්නේ. ඒට 8 කියලා කියන්නේ අනිවාර්යෙන් උඩටම ගිහිල්ලා මේ දෙකක් උඩ ඉඳලා තප්පර දෙකක් ගියාට පස්සේ මෙන්න මේ හරිය වගේ තියෙන චලිතයක් තමයි මේ කියන්නේ. හරි. මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් උඩටම 6 ගියා තව තප්පර දෙකක් වෙනවා. සාමාන්‍ය ඔන්න ඔය වගේ මෙන්න මේ හරිය චලිතයක් ගැන තමයි කියන්නේ. හරි. ඔන්න ඔය වගේ චලිතයක්. හරි. එතකොට එතනදී අහනවා ඒකේ අහනවා තප්පර අංශුවේ ප්‍රවේගය අහනවා. මෙන්න මෙතනදී අංශුවේ ප්‍රවේගය අහනවා. අංශුවේ විස්ථාපනය අහනවා. හරි. අංශුවේ ප්‍රවේගය, අංශුවේ විස්ථාපනය, අංශුවේ ත්වරණය, ගිය දුර, සාමාන්‍ය වේගය, සාමාන්‍ය ප්‍රවේගය. තව වැදගත් මේ ටික අහගන්න ගොඩක් දේවල් කවර් වෙනවා මේ තනි ගාන වුණාට. ගොඩාක් ගණන් හදන්න දෙයක් නැහැ. මේ වගේ ගානක් දෙයක් හැදුවා නම් මේ තියරි ටික ඔක්කොම කවර් වෙනවා. ඒකයි මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම. හරි. එතකොට මෙන්න මෙතනදී හරි තප්පර 8කට පස්සේ චලිතයේදී අනිවාර්යයෙන්ම අපිට තියෙන පුදු දේවල් මොනවාද? එතකොට අපිට පුළුවන් මෙන්න මේක හොයාගන්න අපිට මේ උඩ උපරිම උසේ සිට තප්පර 2කදී චලිතය සලකනවා. මේ සම්පූර්ණ
තප්පර 8යි කියලා කියන්නේ ඒක සමාන වෙනවා උපරිම උස දක්වා චලිතය තප්පර 6යි. උපරිම උසේ සිට තප්පර 2ක් චලිතයට. හරි. ඒක වරහන් තුල දාමු. උපරිම උස සිට 2s දුරක චලිතය. කාලයක චලිතය. ඕකම තමයි ඔය. හරි. අන්න එතකොට අපි දන්නවා තප්පර දෙකකදී චලිතය. ඒකට අපි උපරිම උසේ සිට පහළට චලිතය ගන්නවා නේද? හරි. උපරිම උස සිට පහළ චලිතය බලමු. ප්‍රතිගමනට අපි සලකනවා මෙතන උපරිම උස සිට පහළට චලිතය. සලකා මේක සලකා බලන්න. මෙන්න මේ චලිතය තමයි අපි දැන් සලකන්නේ. මොකද එතනදී තමයි මේක අහුවෙන්නේ. මෙන්න මේ සිද්ධිය තියෙන තැන අහුවෙන්නේ මේ උපරිම දෙන්න පල්ලෙහාට දානකොට. හරි. අන්න එතනදී අපි මෙන්න මෙතන දානකොට උපරිම උසේදී තමයි ආරම්භ කරේ කියන්නේ u. උපරිම උසේ සිට ඒක වෙන්නේ බිඳුවයි. මේ උඩදී බිඳුවෙන් පටන් ගන්න. බිඳුවයි. හරි. උපරිම උසේ සිට තප්පර 2කට තැන නෙමෙයි තප්පර 8 කියලා කියන්නේ 6ක් ගියා 2යි. 6යි 2යි 8යි ඔන්න එතනදී කාලය වෙන්නේ තප්පර 2යි. හරි. ඔන්න චලිතයේදී u බිඳුවයි තප්පර 2යි. ආයෙ මොනවද දන්නේ? මෙන්න මේ ත්වරණය කියන්නේ කොයිලාවෙත් පල්ලෙහාට 10 තියෙනවම තමයි. මෙන්න මේ පහළට චලිතය නිසා ඔය ඔක්කොම පහළට කියන්නේ 10ක් තමයි තියෙන්නේ. ඕක තියෙනවා. ඊට පස්සේ මම අතරින් දැන් ආයෙ ටික හදලා දාන්න තියෙනවා. හරි. මුලින්ම අහනවා චලිතාරම්භ තප්පර 8කට පසු අංශුවේ ප්‍රවේගය. ඔන්න ප්‍රවේගය අහනවා. අපි කොහෙද දාමු මුලින්? අන්න බලන්න UTAV S නෑ. S නැති එකක් ගන්නවා. S නැති එකක්. යට තුනේ S තියෙනවා. උඩ එක ගන්නවා මෙන්න. මේකට දාමු පහළට V සමානයි U ධන AT. හරි. එතන V තමයි අහන්නේ. V සමානයි U කියන්නේ බිඳුවයි ධන A කියන්නේ 10යි T කියන්නේ 2යි. ඔන්න V සමානයි 20යි. ms ඍණ 1. right. හරි. ඊට පස්සේ අහනවා අංශු ප්‍රවේගයේ විස්ථාපනය. ඔන්න විස්ථාපනයක් උතෝන වෙලා තියෙනවා. මේ V නැතුව ගන්න බලමු පුළුවන්. V නැතුව UTAS V නැති එකක් ගමු. V නැති එකක්. උඩ දෙකේම V තියෙනවා. යට එකේ තියෙනවා මේකේ සමාන UT ධන භාගය AT වර්ගය. එකක් දාමු. පහළට S සමානයි UT ධන භාගයයි AT වර්ගය. හරි. ඒක දැන් මහම S තමයි අහන්නේ UT U බිඳුවයි ධන භාගයයි A කියලා කියන්නේ පහළට ධන 10යි. හරි. T කියන්නේ පහළ උඩ ඉඳලා පහළට 2යි. දෙකේ වර්ගය. හරිනේ. දැන් බලන්න මෙතන මේ දෙකේ වර්ගයක් තියෙන්නේ. දේවල් දෙක වැඩි කිරීම දෙක මෙතන භාගෙ තියෙන්නේ. මේ දෙකට මේ දෙකක් කපමු. හරි. දැන් මේ වේන කපන්න එපා නිකන් හිතින් කපනවා වඩා හොඳයි. නැත්නම් අපැහැදිලි වෙනවා. හරි. ඔන්න මේකයි මේ දෙකක් වුණා 10 වරක් දෙක කියන්නේ මෙතන 2යි ඉතුරුෙන් 10 වරක් දෙක 20යි. ඔන්න S කියන්නේ මීටර එන්නේ මීටර 20යි. හරි. S කියන්නේ මීටර 20. එතකොට අංශුවේ විස්ථාපනය දැන් අහන්න. අපි ඒක පස්සේ ලියන ඒවා ටික ලියමු. දැන් S හොයාගත්තොත් විස්ථාපනය මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ විස්ථාපනය ත්වරණය කියලා කියන්නේ මෙන්න මේ ඒම තමයි 10ම තමයි කොලාවෙත් 15ට 10. හරි අපි මේ ටික ලියාගමුද? හරි. එතකොට මම මේක ටිකක් මේ ටික මකනවා. දැන් මේක මේ ටික මකනවා. දැන් මේ පස්වෙනි කොටස තමයි අහන්නේ. පස්වෙනි කොටසේදී පළවෙනි එක වෙන්නේ චලිතය ආරම්භ තප්පර 8කට පසු. ඒක තමයි චලිතය ආරම්භ 8යි තප්පරකට පසු. ඔන්න තප්පර 8කට පසු ඩක් පේන්නේ නැහැ වගේ. චලිතය ආරම්භ තප්පර 8කට පසු. ගාවට පේනවා කවුරුත් නැහැ.
අහන්නේ අංශුවේ ප්‍රවේගය සමානයි අංශුවේ ප්‍රවේගය මොකද්ද 20යි කොහෙටද 15ට තමයි දිශාවත් එක දාන්න දැක්කේ 15ට 20යි ms වෙන එක මේක හරි ඊට පස්සේ පහේ කොටස් නිසා ප්‍රවේගය දැම්මා ඊට පස්සේ විස්ථාපනය අහනවා ප්‍රවේගයේ විස්ථාපනය මොකද්ද මේ විස්ථාපනය 20යි 15ට නෑ ඒක නෙවෙයි විස්ථාපනය කියලා කියන්නේ මේ සම්පූර්ණ චලිතය සලකලා විස්ථාපනය බලන්න අපි දන්නවා මුලදී හොයාගත්තා හරි උපරිම උසට තියෙන 180යි කියලා හරි මෙතන ඉඳලා මෙතනට තියෙනවා 180ක් මීටර හරිද අන්න 180 ඊට පස්සේ දැන් මෙන්න මේ s කියන එක හොයාගත්තේ 20යි. ඒ කියන්නේ උඩ ඉඳලා මේ චලිතය. ඒ කියන්නේ මෙන්න මේ ටික 20යි නේද? මේ ටික 20යි. එතකොට විස්ථාපනය කියන්නේ වස්තුව දැන් මෙතන තියෙනවා මෙන්න මේ දුර. පොළවෙන් පටන් ගත්තේ පොළවේ ඉඳලා ඔන්න මෙච්චරක් විස්ථාපනය කියලා. මේ මෙතනනේ බිඳුව. මෙතන ඉඳලා විස්ථාපනය වෙන්නේ මෙහි ඉඳලා මෙහෙට දුර. මෙතන 180යි මේ 20 බැස්සම 160යි. එතකොට මෙතන ඉඳලා මෙතනට විස්ථාපනය වෙන්නේ 160යි. හරි. ඒක තමයි එන්න ඕනේ. හරි විස්ථාපනය මොකද්ද? 160යි මීටර. ඕනනම් දිශාව දාන්න කියලාට කියලා. ඔන්න ඕක තමයි විස්ථාපනය. දැක්ක නේද? ගාන හැදුවත් අන්තිම උත්තරේ ලකුණු නොලැබෙන්න පුළුවන්. මේවා හරියට මේ දැනගෙන මේවා කරේ නැත්තම්. විස්ථාපන ත්වරණය දාගමු ඒක දන්න එක. ත්වරණය හැමතිස්සෙම මොකක්ද ත්වරණය කියන්නේ 15ට 10යි. ms ඍණ 2 හරි ත්වරණයත් හරි ගිය දුර අනේ විස්ථාපන නෙමෙයි අහන්නේ ගිය දුර 180ක් උඩටම ගියා තව 20ක් පල්ලෙහාට ගියා දුර හරි දුර 180යි 20යි 200යි මීටර ගිය දුර හරි ඊට පස්සේ සාමාන්‍ය වේගය අන්න වැදගත් සාමාන්‍ය වේගය අහන්නේ මොකක්ද සාමාන්‍ය වේගය හරි සාමාන්‍ය වේගය කියලා කියන්නේ දුර ගිය දුර වෙදීම කාලය එහෙනම් සම්පූර්ණ දුරනේ ගිය දුර මේ සාමාන්‍ය වේගය කියලා කියන්නේ මෙන්න මේ තප්පර 8ක් අවසානයේ සාමාන්‍ය වේගය කියන ගිය දුර වෙදීම කාලය මෙන්න මේ ඔක්කොම චලිත යනවා තප්පර 8කට පසුනේ හරි එහෙනම් ගිය දුර කියලා කියන්නේ කීයද? මෙතනින් හොයාගත්තා 200යි මීටර. කාලය කියලා කියන්නේ 8යි. හරි. එහෙනම් සාමාන්‍ය වේගය වෙන්නේ කීයද? සාමාන්‍ය වේගය වෙන්නේ 200 බෙදීම 8. ඒ කියන්නේ 25යි. 25යි ms ඍණ 1. ඔන්න සාමාන්‍ය වේගය හොයාගත්තා. 25යි. හරි. එහෙනම් මම ඊළඟට කියන්න හරි සාමාන්‍ය වේගය හරි දැන් ඊළඟට අහනවා සාමාන්‍ය ප්‍රවේගය ඔක්කොම ටික තියෙන ගානක් මේක සම්පූර්ණ ටිකක් හොඳ ගානක් එහෙනම් මේක හරියට මේ අවබෝධ කරගත්තොත් මේක සිරස් චලිතය වෘත්තයේ සිරස් චලිතය අවලම්බන ඔක්කොම ටික මේකෙන් අහු වෙනවා සාමාන්‍ය ප්‍රවේගය සාමාන්‍ය ප්‍රවේගයෙන් දෛශිකයක් සාමාන්‍ය ප්‍රවේගය කරනවා විස්ථාපනය කරනවා සාමාන්‍ය ත්වරණය කියන්නේ දුර බෙදීම කාලය මේක විස්ථාපන බෙදීම කාලය විස්ථාපනය කරුනේ මෙතන ඉඳලා විස්ථාපනය දෙන්නේ 160යි මේ 80යි 20ක් කරු කරාම 160ක් උඩට තියෙන්නේ එහෙනම් සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ 160 තමයි බෙදන්න සම්පූර්ණ කාලය කියන්නේ 8යි 8ෙන් බෙදන්න 160 සම්පූර්ණ කාලය 8යි 160 බෙදීම 8යි වෙන්නේ හරි මේක හතරෙන් බෙදුවම එනවා 80යි 80 බෙදුවම 20යි ms ඍණ 1 හැබැයි මෙතන දිශාව දාන්න ඕනේ මේ 20 සාමාන්‍ය ප්‍රවේගය හරි සාමාන්‍ය ප්‍රවේගය 20 එතකොට සාමාන්‍ය ප්‍රවේගය 20යි කියලා කියන්නේ මෙතනින් තමයි පටන් ගන්න ආරම්භයේදී බලන්න විස්ථාපනය මෙහෙටනේ 160 එහෙනම් මේ විස්ථාපන වේදීම 8 කියලා කියන්නේ මේ සාමාන්‍ය ප්‍රවේගයෙන් නෝ මේ අතට හරිද
සාමාන්‍ය ප්‍රවේගයෙන් මේ දැන් මෙහෙට යන්න පුළුවන්. නමුත් මේක අහන්නේ දැන් ප්‍රවේගයෙන් නෙමෙයි සාමාන්‍ය ප්‍රවේගය. එතකොට මෙහෙට වැඩි දුරක් 180ක් ගිහිල්ලා තමයි මෙහෙට 20 වෙන්නේ. එතකොට වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ මෙහෙට. බලන්නකෝ. මෙහෙට 180ක් ගිහිල්ලා මෙහෙට 20ක් ගිහිල්ලා. එතකොට වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ මෙහෙට. එතකොට වැඩිපුර ගිය ටික වෙන්නේ 160යි. 160 ගිහිල්ලා තියෙන්නේ මෙහෙට. ඒ වැඩිපුර ගියපු ටික තමයි මේ කාලයෙන් බෙදන්න ඕනේ. ඒකෙන් තමයි ඉන්නේ ප්‍රවේගය. එතකොට වැඩිපුර ගියපු ටික නිසා තමයි මේ සාමාන්‍ය ප්‍රවේගය ඇවිල්ලා තියෙන්නේ. වැඩිපුර ගියපු ටික නිසා. වැඩිපුර ගිහිල්ලා තියෙන දුර 160 ගිහිල්ලා තියෙන උඩට. එහෙනම් මේ සාමාන්‍ය ප්‍රවේගය තියෙන්නේ උඩට දිශාව. අන්න හිතාගෙන ගත්තා. දිශාව උඩට. හරි. එතකොට ওই ටික හරි. ඊට පස්සේ ඊළඟ කොටස අවසාන කොටස. ඒකෙදි කියනවා තව සිදුවීමක්. ඒකෙදි කියනවා මෙහිම කතාවක්. මොකක්ද? ඒකෙදි කියනවා ප්‍රක්ෂේපණ ස්ථානයේහි 160 මීටර ගැඹුර ඇති ළිඳක් තිබුණි. නම් අංශුව ලිම් පතුලේ ගැටීමට ගතවන කාලය යනවා. බලන්න වෙන දින හැමදේම වෙනවා මේකට. ඔන්න. දැන් මේක මෙහිම ඇවිල්ලා මෙතනට වැටෙනව නැවත. අපි ඉස්සෙල්ලා හොයාගත්තා මෙන්න මේ u කියන හැටෙන් ගියාම නැවත මෙතනට ආවා. ඔන්න නැවත ආවා. ඒ ආවෙත් හැටෙන්ම තමයි. හරි. මේක ගියෙත් හැටෙන්. හරි. ගියෙත් හැටෙන් ආවෙත් හැටෙන්. සම්මිතියනේ කියනවා. ඊට පස්සේ කියනවා මෙතන 140 ගැඹුරු ළිඳක් තිබ්බා කියලා. ඔන්න ළිඳ. හරි. ඔන්න ළිඳක් තිබ්බා මේකේ ගැඹුර වෙනවලු 160ක්. හරි. එතකොට ළිම් පතුලේ ගැටීමකට ගතවන කාලය තමයි අහන්නේ. ළිම් පතුලේ මේක ඇවිල්ලා ගැටෙනවා. ඒකට ගතවන කාලය තමයි අහන්නේ. මෙන්න මේ කී එක අහන්නේ. ඔන්න එතකොට මේක වෙනම සිදුවීමක්. එතකොට මේක මොකද වෙන්නේ? මෙතන ඉඳලා මෙතනට පටන් ගන්න මේ චලිතය ගැන අපි බලමු. පොළවේ ඉඳලා පොළවේ සිට ළිම් පතුල දක්වා චලිතය අන්න ඔක්සල්කම. මම මෙච්චර වෙලාවක් අරන් කරන්නේ මේක මේ හරියට පැහැදිලිව කරන්න ඕනේ. හරිද? තමයි මේක ශ්‍රේණිකව කරන්න පුළුවන් විනාඩි 10ක් විතර. නේ? එතකොට එතනදී මෙන්න මේ 60ක ආරම්භයක් තමයි තියෙන්නේ. u 140ක් බලයට වැටුණාන් පස්සේ වැටෙන්න කාලය තමයි යහන්නේ. ගැටවන කාලය. එතකොට මේ චලිතයත් සලකනකොට අපි එතන u වෙන්නේ මෙන්න මේ 60යි. මේ 60න් මේ මෙතනට ආරම්භ එයාම මෙතනට ආරම්භ ප්‍රවේගය මේ චලිතයට පොළොවේ සිට ළිම් පතුල දක්වා චලිතයට. එතනදී s වෙනවා. s කියන්නේ දුර. ඉන්දිය ගැඹුර 140. 140 දුරක් තමයි බලයට වැටෙන්නේ. හරි 140ක දුර. ඊට පස්සේ එතනදී ත්වරණය වෙන්නේ මේ ගුරුත්ව ත්වරණයම තමයි. ඒක 10යි. එතනදී යම් දෙයක් කියන්න ඕනේ. ගුරුත්ව ත්වරණය බලපානකොට මේ පොළොවට ගොඩාක් යටට සහ පොළොව මට්ටමේ ඉඳලා ගොඩාක් උසට සලකනකොට පොඩි නිරාධතාවයේ පොඩි අවුලක් තියෙනවා. මේ ගුරුත්ව ත්වරණය 10 නෙමෙයි අතන 9.1යි. ඒක ගන්න පොළොව මට්ටමේදී. පොළොව මට්ටමේදී ගුරුත්ව ත්වරණය තමයි 9.1 කියලා කියන්නේ. ඒක පොළොව ආසන්නයේදී දැන් මට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේක බලන්න මේක 140ක් මේක 180ක් 180ක් උඩදී කියන එකත් මේ 9.8යි එක වෙනකොට අපි 10 දාන්නේ. මේ 10 කියන එක එච්චර අවුලක් නෑ. මේ කිලෝමීටර එකක් විතර ඇතුළත වගේ. ඒක සාධාරණ ගානක්. නමුත් හරියටම මේ g කියන එක 10 නෙමෙයි 9.8 එක 8යි එක කියලා කියන්නේ පොළොව මට්ටමට. නමුත් ඒක අපි ආසන්න ගණන් වලට ගණන් හැදීම පහසුවෙන් මිස ගන්නවා. හරි. එතකොට මෙතන ත්වරණය වෙන්නේ මේ පතුල දක්වා චලිතය 15ට චලිතය සලකන්නේ. ඒක ත්වරණය වෙන්නේ 15ට හිතා 10ක් වෙන්නේ. එතන අහන්නේ කාලය අහනවා. කාලය තමයි අහන්න ඕනේ. සමීකරණයක් දා ගන්න ඕනේ. මෙතන USAT තියෙනවා. v තමයි නැත්තේ. v නැති එකක් හොයා ගන්න ඕනේ. v නැති එකක් ගත්තොත් 1 2යි අතරයි v නෑ. තුන්වෙනි සමීකරණය දානවා. 15ට දාමු. s සමානයි ut ධන භාගයයි at වර්ගය t සෙවීමේ බලාපොරොත්තු වෙයි. හරි. එතකොට s කියලා කියන්නේ 140යි සමානයි මෙතන u කියන්නේ 60යි t දන්නේ t හොයන්නේ t හරි ධන භාගයයි a කියලා කියන්නේ 15ට 10යි t දන්නේ t වර්ගය කොහොම වෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන මේ 10 දෙකෙන් බෙදුවම 5ක් තමයි එන්නේ. මෙන්න මේ t වර්ග උත්තර ගන්න බලන්න 5 තමයි අඩුම එක.
ඒ පහෙන් මේ හැම එකම බෙදාගමු. එතකොට අඩු කරගන්න පුළුවන් මේ අගේ. අන්න පහෙන් මේ හැම එකම බෙදාගමු. මෙන්න මේ 140 පහෙන් බෙදනවා. නැවත 140 පහෙන් බෙදනවා කියලා කියන්නේ 10න් බෙදලා දෙකෙන් වැඩි කරනවා. 10න් බෙදලා දෙකෙන් වැඩි කරන එක ලේසි මේවා එකක්. 10න් බෙදමු බිඳුවයි කරන්න නැති. 10න් බෙදමු 14යි. දෙකෙන් වැඩි කරනවා 28යි. අන්න පහෙන් බෙදමු තමයි ඒත්. අන්න 60 නම් පහෙන් බෙදලා අපි දන්නවා 12යි. ඒක 12 පහනේ 60. මෙතන මේක බෙදුවම මේක එන්නේ 5යි. දැන් පහෙන් ඔක්කොම බෙදලා දින්. ඒතකොට මෙතන එකක් වෙලා තියෙන්නේ. දැන් 1යි t වර්ගයි. t වර්ගය. දැන් මේ 28ත් මේ පැත්තට ගිහිල්ලා ඍණ 28ක් වෙනවා. ඒක මෙහින් ගිහලා ලස්සනට හදලා ලියනවා. අන්න t වර්ගය දන 12යි t ඍණ 28 සමානයි බිඳුවයි. හරි ඔන්න ඔය වර්ග සමීකරණ තමයි ආවේ. හරි දැන් ඉතින් කඩපල්ලෝ මේක සාධක. හරි. එතනට දෙන්න ඕනේ. කොහොමද මේක සාධක කරන්නේ? මම එකක් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ. කමන්නේ. හරි. මෙතන බලනවා මුලින්ම මෙන්න මේ පළවෙනි පදේ දෙවෙනි පදේ පළවෙනි පදේ සමුණකයි අවසාන පදේ යයි ගුණ කරගන්නවා. එතකොට මෙතන එක තියෙන්නේ. එක් වරක් ඍණ 28යි. එන්නේ එක් වරක් ඍණ 28 කියන්නේ ඍණ 28යි. හරි. ඔන්න ඒ ඍණ 28 හැදෙන විදිහට මේ මැද පදේ හදා ගන්නවා. තේරුන්නේ නැහැ නේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ 28 හැදෙන්නේ කොහොමද? 28 හදන්න පුළුවන් 14 වැඩි කිරීම දෙකෙන්. මේකෙන් එකක් ඍණ වෙන්න ඕනේ. එක්ක දෙක ඍණ වෙන්න ඕනේ. එක්ක 14 ඍණ වෙන්න ඕනේ. එක්ක දෙක ඍණ වෙලා ඍණ 2 වරක් 14ත් ඍණ 28යි. ඍණ 14 වරක් දෙකත් ඍණ 28යි. එහෙම නැත්තම් ආයි පුළුවන් 7 වරක් 4. අන්න ඒ වගේ හැදෙන්න පුළුවන්. ඔය දෙක විතරයි තියෙන්නේ. තව 28 වරක් එක එහෙම පුළුවන්. මෙතන එකක් ඍණ එකක් දන වෙන්න ඕනේ. හරි. බලන්න මෙතන මේ නිකන් පේනවා මේ 12නේ හැදෙන්න ඕනේ. මේ 14න් දෙකක් අඩු කරාම 12 හැදෙනවනේ. එහෙනම් මේක මේ ඍණ දෙක විදිහට ගත්තා නම් මේක තෝරගෙන 14 ඍණ දෙකෙන් මේක ගත්තා නම් මේක හැදෙනවා. මේ හරියට මේ වගේ. බලන්න t වර්ගය දැන් 14යි t ඍණ 2යි t ඍණ 28 සමානයි බිඳුවයි. මෙන්න මේ වගේ මේ වර්ග සමීකරණ සුළු කරන එක මේ අවශ්‍ය නැති කට්ටිය මේක ස්කිප් කරලා දාන්න. මම නිකන් ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න හිතේ. හරි ඔන්න උතර බලන්න මේක සාධක කරා ගන්න බලන්න. මෙන්න මේ කොටසෙන් t ගමු එළියට. t ධන 14 හරි. හරි ඍණ මෙන්න මේ කොටසෙන් මේ 28 ෙදී 2යි t නෙමෙයි දෙක ගමු. මේක දෙක. මේකෙන් ඍණ දෙක ගමු එළියට. ඍණ දෙක. මේක ඍණ දෙක තමයි t එනවා. මේක ඍණ දෙක තමයි ධන 14 එනවා. සමානයි බිඳුවයි. ඔන්න බලන්න t ධන 14 t ධන 14 මේ දෙකම පොදුයි. ඒතකොට t ධන 14 තමයි එළියට. t ධන 14 එළියට ගත්තාම මේකෙන් එනවා t මේකෙන් t එනවා. මේකේ t ධන 14 ගත්තම ඍණ දෙක එනවා. සමානයි බිඳුවන සාධක දෙකක් ආවා. දැන් තියෙන්නේ ඉතුරු වැඩි කරගන්න. කොහොම මෙහෙම ලියා ගන්න මේක. සාධාරණ. ඔන්න මේක ගත්තාම එකක් අපිට එනවා t සමානයි ඍණ 14 හෝ නෑ මුලින්ම ගමු. මේ දෙක වෙන වෙනම ගත්ත හැකි. ඔව්. t ධන 14 සමානයි බිඳුව හෝ t ඍණ 2 සමානයි බිඳුව. මේ දෙක න්යාය වෙනවා. හරි. දැන් මෙතෙන් එනවා t සමානයි ඍණ 14 හෝ t සමානයි 2යි. මේක වෙන්න බෑනේ. t අනිවාර්යයෙන්ම බිඳුවට ධනාගයක් වෙනවා. එහෙනම් t මේක වෙන්න බෑ. t වෙන්න බෑ ඍණ 14. එහෙනම් එම නිසා t සමානයි තප්පර 2යි. මොකද කරේ? එතකොට ආයෙ යන්න එතන වාක්‍යයක් දාගන්න. වාක්‍යයක් දාගන්න. මේ අහන්නේ ප්‍රක්ෂේපණ ස්ථානයේ 140ක් ගැඹුරු ඉඳලා තිබුණා නම් අංශුව දුප්පතුලේ ගැටීමට ගතවන කාලය. මම 6 වෙනි කොටස අංශුව ලිම් පතුලේ ගැටීමට කාලය ඔන්න නැවතත් අර කේස් එක නෝ මේ තප්පර 2යි කියලා තමයි පොඩි අවුලක් තියෙනවා. අවසාන උත්තරේ ලකුණු වෙන ගන්න නැහැ. මේ ටිකට ආවදී මෙතන අහන්නේ ප්‍රක්ෂේපණ ස්ථානසිත 140 ගැඹුරට ඉඳක් තිබුණා නම් අංශුව ලිම් පතුලේ ගැටීමට කාලය. මෙන්න මේ මුකුත් කියන්නේ නැහැ. මේ මෙතන ඉඳලා කියලා කියන්නේ නැහැ නේ. මෙයා මේ චලිතේ පටන් ගන්න මේ මෙයා මෙන්න මේ 60කින් උඩට 20 කරන තැන ඉඳලා. අනේ නෑ ඉතින් ගලන් කාලේ තමයි මේ අහන්නේ. මේ තප්පර දෙක විතර නෙමෙයි. අපි දන්නවා මුලින්ම මෙයා 20 කරන තැනදී තප්පර 6ක් ගියා උඩටම යන්න. හරි. තප්පර 6ක් උඩටම ගිහිල්ලා තප්පර 6ක් පල්ලෙහාට පොළොව වටට වැටුණා. ඊටු
ඉතින් පතර වලින් තප්පර දෙකක් තමයි ගිහිලා තියෙන්නේ. එහෙනම් 6යි 6යි 12යි 12යි දෙකයි සම්පූර්ණ කාලේ 14ක් තප්පර කියලා දැම්මොත් මේ අවසාන උත්තරයට ලකුණු හම්බෙයි. හරි ඔන්න බලන්න. මෙන්න මේ ගාන කියන්නේ ගුරුත්වය යටතේ සිරස් චලිතයේ සම්පූර්ණ ආවරණය වෙන ගානක්. එතකොට මේ ගාන හරියට හදාගත්තොත් මෙන්න මේ ගුරුත්වය යටතේ චලිතය කියන එක පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්.